දැන් මේ එල්ල කරන ලද ප්‍රහාරයේ ස්වභාවය සහ ඉලක්ක පිළිබඳව හිතුවාම දැනට ඉරානයට එල්ල වුණු ප්‍රහාරවල මූලික ඉලක්ක වෙනවා එක්තරා ආකාරකින් යුදමය පහසුකම්. ඒ තමයි ඔවුන්ගේ මිසයිල් ස්ථානගත කර තිබෙන ස්ථාන, ඒ වගේම න්‍යෂ්ටික පහසුකම් සපයන සහ පරීක්ෂණ කරන ස්ථාන, ඒ වගේම ඩ්‍රෝන යානා සහ ඒ ශක්තිය ගබඩා කරලා තිබෙන ස්ථාන, මේ සියල්ල ප්‍රධාන වශයෙන්ම ඉලක්ක වී තිබෙනවා. විශේෂයෙන්ම ෆෝඩෝ වැනි න්‍යෂ්ටික පර්යේෂණාගාර මේ වන විට ප්‍රහාරයට ඉලක්ක වී තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ ඉරානයේ පාර්ශවයෙන් ඊළඟට මම කලින් සඳහන් කරා වගේම ওই මිසයිල් සහ ඩ්‍රෝන කඳවුරු දිගුදුර විදින මිසයිල් ගබඩා මේ වන විට ඉලක්ක බවට පත්ව තිබෙන බවත් කොයිතරම් දුරට හානියක් සිදුව තිබෙනවද කියන කාරණේ පිළිබඳව තවම තහවුරුවක් නැහැ. ජාත්‍යන්තර මාධ්‍යත් ඒ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ නැහැ. කෙසේ වෙතත් සංනිවේදන පද්ධතිය වලටත් ප්‍රහාරයක් එල්ල වුණා. අද උදෑසන අන්තර්ජාල සහ ඔවුන්ගේ වෙබ් අඩවි කිසියම් ආකාරයක හැක් කිරීමකට එහෙම නැත්නම් කෙටි කාලීන ග්‍රහණයකට ලක්වීමට සිදු වුණු බවත් වාර්තා වුණා. මෙවැනි තත්ත්වයක් තමයි ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්තරා ආකාරයකින් තිබෙන්නේ. අනෙක් පැත්තෙන් ඉරානයට ප්‍රතිපහාර, කියන්නේ ඉරානයේ ප්‍රතිපහාර සහ ඉරානයේ සහාය දක්වන කඳවුරු සහ කණ්ඩායම් පිළිබඳවත් අපි මෙහිදී සලකා බැලීම වැදගත්. විශේෂයෙන් ප්‍රොක්සි ලෙස හඳුන්වන අපි අතුරු හමුදා කණ්ඩායම් විදිහට මේ කලාපයේ ඉරානයට සහාය දක්වන කණ්ඩායම් තිබෙනවා. එතකොට ඒ කණ්ඩායම් මේ වන විට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියන එකත් වැදගත්. විශේෂයෙන්ම මේ කලාපයේ සාගර ප්‍රවාහණය සම්බන්ධයෙන් ගත් විට ඒ ප්‍රවාහණයට බැල්පෑම් කිරීමේ හැකියාවක් ඊට තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තට මේ ආසන්නයේ තිබෙන කඳවුරු, බහරේනයේ ඇතුළු අනෙකුත් කඳවුරු වලට ප්‍රහාර එල්ල කිරීම අපි දැන් කලින් සඳහන් කළා. ඒකත් ඊටම වැදගත් කාරණයක්. අනිත් පැත්තට ඒකේ අරමුණ වෙන්නේ ඇමරිකාවට සහාය දීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම. අනිත් පැත්තට මම අර කලින් කිව්වා වගේ හිස්බුල්ලා සහ හූති මැදිහත් වීම තමයි මෙතනදී හූති කණ්ඩායම් වල මැදිහත් වීම ඊටම වැදගත්. දැනට ඊශ්‍රායලයේ එක් ප්‍රදේශයකට යම් ප්‍රහාර ප්‍රමාණයක් එල්ල වුණු බවට ඇතම් මාධ්‍ය වාර්තා කරනවා. මෙවැනි තත්ත්වයක් තිබෙන. අනිත් පැත්තට දැන් මේ තිබෙන තත්ත්වයක් එක්ක නාවික බලපෑමට නැත්නම් නාවික ප්‍රවාහනයේ සිද්ධ වෙන බලපෑමත් අමතක කරන්න බෑ. මේ හරහා යම් විදිහක ගෝලීය ආර්ථික සහ මානුෂීය වශයෙන් දෙවන්ත බලපෑමක් සිද්ධ වෙනවා. මොකද හේතුව මේ හරහා ප්‍රධාන බලපෑම් තුනක් ගැන අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. එකක් තමයි මේ ඉන්ධන සම්බන්ධ තත්ත්වය. ඉන්ධන මිල, ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිලට වන බලපෑම අපි සඳහන් කරන්න ඕන. අනිත් එක තමයි හෝමුස් සමුද්‍ර සංධිය අවහිර වීමත් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ. අතරේ ගුවන් ගමන් අපි දැන් කලින් සඳහන් කළා ජාත්‍යන්තරව දැන් දෙවන්ත අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. මේකත් එක්ක එක්තරා ආකාරයක බලපෑමක් තිබෙනවා. යුරෝපය හා සම්බන්ධ වෙන ගුවන් ගමන් මාර්ග ගණනාවක් මේ වන විට ඇහිරී තිබෙන්නේ. අනිත් පැත්තට වෙළඳාම. එතකොට රතුමුහුද හරහා සිද්ධ වෙන ගෝලීය වෙළඳාමට සිද්ධ වෙන බලපෑම, ජාත්‍යන්තරව භාණ්ඩ මිලට සිදුවන බලපෑම අමතක කරන්නට බෑ. ඒක උද්දමනයේ සඳහා වෙන බලපෑමක් බවට පත් වෙනවා. අනිත් පැත්තට දේශපාලනය. මම අර කලින් සඳහන් කළා වගේ ඇමරිකාව මේ හරහා ගත්ත තීරණයත් එක්ක රුසියාව සහ චීනයේ ඉන්නේ මේක හෙලා දකින්න ස්ථාවරේ. ඒ වගේම වුන් කියන්නේ වහාම සාකච්ඡා මේ මාර්ගයට ආ යුතුයි කියලා. ඒ වගේම යුරෝපය ඉන්නවා. යුරෝපය ඊශ්‍රායලයට සහ ඇමරිකාවට සහාය පළ කරන තැන හිටියත් ඔවුන් කියන්නේ මේක යම් විදිහක විසඳා ගැනීමේ තත්ත්වයට යන්න ඕන කියන තැන තමයි ඉන්නේ. දැන් මෙවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඉදිරි පැය කිහිපය තුල ඉරානය තමන්ගේ හමුදාමය උපාය මාර්ග ගනුගමනය කරන්නේ කෙසේද කියන කාරණය ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක් වූ කාරණයක් බවට පත් වෙලා තියෙනවා.